ඉතාමත් අලංකාර වූ ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය බලන්නටයි මේ සූදානම් වෙන්නේ. සුද්ධ බයිබලයේ හිතෝපදේශ 10 වන පරිච්ඡේදයේ 19 වන පදය. වචන බහුල වූ කල වරද හිඟ නැත. එහෙත් තමාගේ තොල් ආණ්ඩු කරගන්නා නුවණ ඇති කෙනෙක්ය. ආමේන්. මේ වචනය කොහොමද අපිට ආශිර්වාදයක් වෙන්නේ? වචන බහුල වූ කල වරද හිඟ නැත. අපි වැඩියෙන් කතා කරන්න යනකොට අපි වැරදි දේවල්, අසත්‍ය දේවල්, කේන්තියෙන් කියන වචන, අනිත් අයට හානිකර වචන පහසුවෙන් එළියට එනවා. කතා කරනකොට බොහොම අඩුවෙන් කතා කරන්නත් වැඩියෙන් අහන් ඉන්නත් අපිට පුළුවන් නම් ස්වාමින් වහන්සේ කියනවා ඒ අය නුවණ ඇති අය කියලා. ගොඩාක් කතා කරනකොට තමන්ගේ ස්වභාවය පේන්න යනවා. මෝඩ පුද්ගලයෙක්ද, එහෙම නැත්නම් කේන්ති යන පුද්ගලයෙක්ද, නැත්නම් ඕපදූප කියන මිනිස්සෙක්ද, මොන ආකාරයේ කෙනෙක්ද කියලා අපි ගොඩාක් කතා කරනකොට අපේ වචනත් එක්ක අපිව හෙළිදරව් වෙන්න යනවා. වචනය කියලා කියන්නේ බලවත් දෙයක්. ඒවයින් පුළුවන් ජීවිතයක් ගොඩනගන්න, ඒවයින් පුළුවන් ජීවිතයක් විනාශ කරන්න. ඒ නිසා වැඩි කතාව වැඩි අවදානමයි. පාලනය කරන කතාව ආශිර්වාදයක් වෙන්න යනවා. දෙවියන් වහන්සේ කැමති වෙන්නේ අපේ සිතින් සිතලා ආත්මයෙන් පාලනය කරලා අපි යමක් කතා කරන ජීවිතයක්. අපි කතා කරන්න කලින් කීප වතාවක් සිතන මනුෂ්‍යයන් වෙන්න අවශ්‍යයි. අපි කේන්තියෙන් කතා කරන එකෙන් වළකින්න ඕනේ. අපි කේන්ති ගිහිල්ලා කතා කරුවොත් අපි ඒ වෙලාවට මොනවද කියන්නේ කියලා, මුකෙන් මොනවද පිට වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි අනිත් අය උසස් කරන වචන කතා කරන්න ඕනේ. පුළුවන් තරම් අපි අහිතකර කතා, ඕපදූප වලින් අපි ඈත් වෙලා ඉන්න ඕනේ. එලෙස අපි ගමන් කිරීම නුවණක්කාර බව, තමන්ගේ තොල් ආණ්ඩු කරගන්න කෙනා ඥානවන්තයෙක් බව ස්වාමින් වහන්සේගේ වචනේ අද දවසේ ඔබටයි මටයි ප්‍රකාශ කරනවා. අපිව පාලනය කරගන්න, අපේ වචන පාලනය කරගන්න, නුවණින් සිතලා බලලා කතා කරන්න, පිට වෙන වචනයක් ආපහු නැවත හරවලා ගන්න බෑ. අද දවසේ මේ වචනේ මම විශ්වාස කරනවා ඔබට ආශිර්වාදයක් වෙයි. ඔබ යමක් කතා කරන්න යනකොට ඔබට සිහිපත් වෙයි අද දවසේ වචනය අපි මෙලෙස ඇසුවා කියලා. කතාව වැඩි නම් වරද වැඩි. කතාව පාලනය කරන තැන ඔබ නුවණක්කාරයෙක් වෙන්න යනවා. එහෙනම් අද දවසෙත් වචනය පාදයට පහනක්, මාවතට එලියක්ම වේවා. ඔබට සුබ දවසක්. යේසු පීඨයි.